ඉතින් යාළුවනේ වෙල්කම් බැක් කියලා පිළිගන්නවා Beginner Tech YouTube channel එකට. ඉතින් යාළුවනේ අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔරලෝසුවේ ලාම් එක තියාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලා අපි කරන්න ඕන අපේ ඔරලෝසුව app එක open කරගන්න ඕන. මේක හැම Samsung phone එකකම තියෙනවා clock කියලා CLOCK. මම කියලා දෙන්නේ beginner level එකේ ඉන්න ඔයාට. ගිහිල්ලා මෙතන මේ එකතු කිරීමේ ලකුණක් තියෙනවා පේනවද? ඒක ටච් කරන්න. ඊට පස්සේ උමනා වෙලාව දැන් 5ට සමහරක් වෙනවා 4ට 3ට 2ට නැගිනවා. කෙලිම 4ට තියෙනවා එලාම් එක. ඊට පස්සේ මෙතන අවදි වෙන දවස් ටික Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Sunday. දවස් 4ම තියන්න පුළුවන්. දැන් මම දවස් 4ම තියන්නේ මම හැමදාම නැගිටින්නේ නැහැ නේ everyday. මම නැගිටින්නේ මට පන්ති තියෙන්නේ සෙනසුරාදා ඉරිදා. ඉතින් මම සෙනසුරාදා ඉරිදා විතරක් ඉදල් කරනවා. 4ට නැගිටින්න ඕන. මොකද 5ට පන්තිට යන්න ඕන හින්දා. ගුරුවක් කිව්වේ 5ට පන්ති නෑ 6ට තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන පන්ති යන්නේ පාඩම් කරන්න කියලා. පාඩම් කරන්න කියලා මෙතන මේ සවුන්ඩ් එක එලාම් සවුන්ඩ් එක මෙතන ඕෆ් වෙලා තිබ්බොත් මෙහෙම ඔන් කරගන්න. මෙතන මේ සද්දේ මම ආසම සවුන්ඩ් එක කිචි ගානේ මෙතන කුමන සවුන්ඩ් එක වෙනස් කරගන්න පුළුවන් අර 80යි ෆෝන් හැම වෙලෙම තිබෙනවා. ඊට පස්සේ එහෙම පල්ලෙහාට මේ ඕන තරම් සවුන්ඩ් අනම්ම නම් තියෙනවා මේ එක එකතු කරගන්න පුළුවන්. කැලරි තියෙන සින්දුව නම් මන. ඊට පස්සේ එහෙම ගිහිල්ලා ආපස්සට එන්න පොඩි බෑග් එකක් දාගෙන ඇවිල්ලා ඊට පස්සේ මේ එලාම් එකට වයිබ්‍රේට් වෙන්න ඕනද කියලා ඒක ඉතින් නැතත් එකයි තිබ්බත් එකයි. ඊට පස්සේ තව දෙයක් කියන්න මතකුණා. මෙතන මේ තියෙනවා read මේ යටම තියෙන read time and alarm name hello මොකක්ද මගුල ඒක වුන් කරාම අපේ නම කියවනවා. අපි දෙමළ දෙදයි පාඩම් කරන්න කියලා අන්න ඒක කියවනවා. ඊට පස්සේ එතන මේ gradually in the volume මනේ මට ඒක නම් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා දැන් එතන save කියන එක බුවට පස්සේ හරියටම සෙන්සුරාදා ඉරිදා 4ට එලාම් එක දෙනවා. හැමදාම 4ට නැගිටින්න නම් අර දවස් 4ම තියලා everyday කියලා ඉවරනට පස්සේ save දුන්නාට පස්සේ හරි. අද ඉතින් වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක නරඹුවට ඔයගොල්ලන්ට